පිටුපානුඹ කියද මට දෙනුනා සඳ අහසේ मेरे आँखों में Hello guys, welcome back to my channel. Eyebrows හැදුවා. ලස්සනයි නේද? අපි දැන් යනවා කොළඹ. මොකද අද ෂෝ එකක් තියෙනවා ගංගාරාමේ. ඒකට යන දැන් ලෑස්තිලා ඉන්නේ. මගේ යාළුවත් එක්ක තමයි යන්නේ. අද වෙසක්. කොහෙවත් උදේ ඉඳන් කියලා දැන් තමයි හවස යන්න හදන්නේ. අපි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා මේ vlog එකේදී. මේ vlog එක වෙසක් දවසේ ඉඳන් කන්ටිනියු කරගෙන ගියපු vlog එකක්. ඉතින් ඉවර වෙනකම් බලන්න ගොඩක් අය කියනවනේ දිග vlogs ගේන්නේ සති දෙකකට සැරයක් වීඩියෝස් කියලා. මේක දිග vlog එකක්. හරි අද අපි යනවා කොළඹ මේ වෙසක් දවසේ හවස උදේ ඉඳන් කොහෙවත් කියන්නේ නැහැ. හවස 5ට විතර අපි දැන් ගංගාරාමයට යන්න තමා මේ හදන්නේ. මගේ යාළුවත් එක්ක තමයි යන්නේ. අද හස්බන්ඩ්ලාගේ ෂෝ එකක් තියෙනවා ගංගාරාමේ. මම මිට කන්නේ නැහනේ. පුදුම පොලිවන්නේ. සෙනග යන ගමන් බඩිඟුරු ගත්තා කකා යන්න. මොකද කොළඹට යනකම් යන්න එපේ. පුදුම සෑහක් තියෙන ට්‍රැෆික් එකේ ඉන්න උන අපිට සෑහන වෙලාවක්. කොළඹ නම් වෙසක් එකට ඕනේ නැහැ කියලා හිතනවා. අන්තිම වෙනකම් බලන්න වීඩියෝ එක. ලොකු වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න වෙසක් දවසේ නම්. දැන් නම් ටික රෑ වෙනවා. කොහොම හරි අපි ගියේ කෙලිම ගංගාරාමෙට. යන ගමන් කොහෙවත් දන්සල් වඳිනවත් එහෙම නතර කරේ නැහැ. මොකද බබත් එක්ක අමාරුනේ. අපි එහෙනම් බලමු ෂෝ එක පටන් අරගෙන තමයි එතකොට තිබ්බේ. ලයිව් ඩාන්ස් කරන පළවෙනි පාර තමයි යාගේ ෂෝ එකක් මම ඔය බැලුවේ. එදා දවසේ ඉතින් ඔහොම තමයි වුනේ. මේ පහුවදා දවසේ මම ඔයාලට කිව්වනේ වෙසක් දවසේ ඉඳන් තමයි vlog එක කන්ටිනියු කරගෙන යන්නේ. ඉතින් දවස් කීපයක vlog එකක් මේක. මට gift එකක් එවලා තියෙනවා. මේකේ තියෙන ලස්සන cute fancy item ගෑල්ලාමට ගොඩාක් ඕනි වෙන hair clips ලස්සන මොනවාද? පන එහෙම යාළගාව තියෙනවා. ඉතින් ඔයාලට ගන්න ඕනි නම් මෙන්න මේ page එකට ගිහිල්ලා ගන්න. ගොඩාක් reasonable price එකකට තමයි තියෙන්නේ. පනාවක් හම්බෙලා ඉවුනි. පනාවක් හම්බුණානේ. ටවුන් එකට යනවා බබාගේ මේ සතියේ කෑම බඩු ටික ඉවරයි. ඒ ටික ගන්න. මම ඉතින් හැමදාමත් වගේ ෆුඩ් සිටි එකට තමයි යන්නේ. මොකද ළඟපාත එයාගේ බඩු ටික ගන්න තැනක් නැති නිසා. ගොඩක් අය අහලා තිබ්බා දැන් යු බබාගේ වයස කොහොමද කියලා. දැන් එයාට මාස 9යි. එන්න ලොකු වෙනවා. ඉතින් හිතන්නකෝ කොච්චර කාලයක් ගෙවිලා ගිහින්ද කියලා. මට ඉතින් මාස 9කට කලින් මම හිටපු තැනයි දැන් ඉන තැනයි බලද්දි ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් නේද? දුක සතුට හැමදේම දරාගෙන ඉතින් ඉස්සරහට යන ගමන තමයි. හරි මම ඉතින් ෆුඩ් සිටි එකට ගොඩක් මෙන්නේ ලවලු පළතුරු මෙයාගේ චීස් බටර් ඒ ටික ගන්න. ඒ ටික ගත්තා. මේ පාරත් ෂීට් මාක්ස් ගොඩක් මට වෙලා තියෙනවා. එනවා පෙන්නන්න. මේ බලන්න. pretty girl කියන page එකෙන් තමයි වෙලා තියෙන්නේ. එච්චරක් කියලා තියෙනවා. මේකේ hair marks. ඔව් මේ තියෙන hair mask. මේ තියෙන්නේ eye mask එකක්. eye mask. අයි මොකද? මේක ගන්නකෝ. ආයේ මේ තියෙන lip mask එකක් ගන්නවා. collagen. ගොඩේ වල තියෙනවා. මෙන්න මේ page එකට ගියොත් ඔයාලට ගන්න පුළුවන් මෙච්චර ගොඩක් sheet marks.
රුපියල් 100 ඊට වඩා අඩු මුල්ලේ නම් තමයි අලක් තියෙන්නේ. එන්නේ hair mask. මේ තියෙන hair mask. lip mask නෙමෙයි eye mask එකක්. මේක lip mask එකක්. මොකද? අමි වැඩක් කියලා පේන්නේ නැද්ද? ඈ? මේ තියෙන sheet marks, face marks ගොඩක් තියෙනවානේ දැන් අපි ටික දාමු. දැම්මා ගොඩ තියෙනවා. මේ දවස්වල කජු ආරනේ ඔන්න ඉතින් අපි මල්ලි කජු හැඳලා කජු පුච්චලා තිබ්බා. මම පුච්චලා දෙනවා නම් තලං කනවා, පුච්චන්න නම් කැමතිම නැහැ. ඊට පස්සේ අදට රොටි හැදුවා. සායන කාලෙකින් තමයි රොටි කන්නේ. මොකද බබාර හම්බෙලා හිටපු හින්දා අර යාට කිරි දෙන හින්දා යම හොඳ නැහැ කියලා කියනවනේ ඉස්සර රොටි කන්න. දැන් නම් ඉතින් එහෙම කෑමක් තෝරන්නේ නැහැ. මම ඉතින් ඕනි කෑමක් කනවා. මේ දවස්වල ඉතින් පොඩ්ඩක් කෑම අඩු කරලා තියෙන කාලෙකින් තමයි අපි රොටි ගෙදර පුච්චන්නේ. හරි දැන් රොටි වඩලා ඔක්කොම කරලා ඉවරයි. අද රාට ඉතින් රොටි තමයි කන්නේ. අපේ ගෙදර රොටි හැදුවා සාමාන්‍යයෙන් එක්ක මාමයිට් ගාලා මම කරනවා, නැත්නම් වට්ටක් කිරට හදනවා, නැත්නම් බටු තෙල් දානවා. ඒක තමයි අපේ ගෙදර රොටි කන්න ගොඩක් ආස විදිය. අද අපි යනවා ආරුගම්බේ. යන්නේ තනියම නෙවෙයි, හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙක් යනවා. යාළුවගේ ෆැමිලි එකත් යනවා. මේක අපි කලින් ඉඳන් ප්ලෑන් කරා ට්‍රිප් එකක්. අද තමයි ඉතින් යන්නේ. හස්බන්ඩ් නිවාඩු දාලා ගෙදරේදී පාන්දර 1යි. අපි ට්‍රිප් එක යන්න මෙහෙම පාන්දර 4:00 5ට විතර තමයි පිටත් උනේ. බගමුණ පැත්තෙන් තමයි අපි යන්නේ ආරුගම්බේ වලට. මාරම ලස්සනයි අප්පා. මම නිදාගෙන හිටියේ ඇහැරලා බලද්දි මාරම ලස්සන view එකක් තමයි පැත්තේ තියෙන්නේ. නතර වෙලා ඉන්න පුළුවන් හරි ගැමි පරිසරයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඔන්න ආරුගම්බේට ලං කරලා කඩේකින් කෑම කන නතර කරා. මොකද හොඳටම බඩගින්නේ හිටියේ. මට සාමාන්‍යයෙන් උදේ පාන්දර කන්න ඕනි. මම එදා කන්න නැතුව ගියපු නිසා මගේ ඔළුව කැරකෙනවා. මට එක එක ප්‍රශ්න තියෙනවා කෑම ටිකක් අඩු වුණාම. ඉඳලා හරි දුෂ්කර කාස්ට් අවුව තියෙන ලස්සන පැත්තකට තමයි අපි ආවේ. ඉතින් ඔයාලට පේනවා ඇති ෆෝන් එකෙන් මෙච්චර ලස්සනට පේනවා නම් අපේ S2කට කොච්චර ලස්සනද ඇතිද මේ පැත්ත. ඉතින් ඔයාත් ඔය පැත්තේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිම ලස්සන පැත්තකට තමයි අපි ගිහින් ඉන්නේ. හරි අපි හොටල් එක බුක් කරලා තිබ්බා. ඉතින් මේක අපිට කෑම උයාගෙන කන්න තියෙන තැන. අපි ආවා. රූම් එකට ආවා. අපිට දෙක. අපි රූම් එකට ආවා. ඊළඟට වෙන්නේ මොනවද කියලා බලන්න. ඔෂක දාගන්න ඕනි. ඊට පස්සේ හවස් වරු බීච් එකට යන්න හිතන්නේ. නේ? හවස් වරුනේ අපි බීච් යන්නේ. යුලි අදිරන්න පුළුවන් ද යුලිට? ඔයා දෙන්නද? ඈ සෑහෙන කාලයකට පස්සේ තමයි මේ වගේ ට්‍රිප් එකක් ආවේ. ඒකත් යාළුවොත් එක්ක. සාමාන්‍යයෙන් ගෙදරට වෙලා බබත් එක්ක බිසි ලයිෆ් එකක් ගත කරන මං වගේ කෙනෙකුට නම් මේක ලොකු මානසික නිදහසක්. මොකද හැමදාම ඉතින් මම හිර වෙලා වගේ ඉන්නේ බබාගේ වැඩත් එක්ක. මට එන පීඩනය වැඩි. එතකොට මට තරහා යනවා. මං ඒවා කේන්තිය එක එක පිටින් අරින්න බලනවා. එහෙම තමයි ඉතින් හැම අම්මා කෙනෙක්ම හැම ළමෙක් හදන්න ඉතින් ලොකු කට්ටක් කනවා. ඉතින් ඒක පොඩි කාලයයිනේ. ඉතින් මං වගේ කෙනෙකුට ඔයත් මේ වගේ කෙනෙක් නම් ඒක ලොකු සහනයක්. අම්මා කෙනෙක් වුණාට පස්සේ අපිට කියන්න බෑ අපිට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන්නේ තව මොන මොන වගේ දේවල් වලද කියලා. හැබැයි ඒ හැමදේම සුන්දරයි. ඒවා හරි ලස්සන මතකයක්. මොන ඔළුවේ තියෙන යූ? வரும் பயிர்கள் தண்ணீர் வேண்டும் காதல் கதைகள் தண்ணீர் வேண்டும் மருதாணி
මරුදානි ඉතින් මේ ට්‍රිප් එක අපි කලින් ප්ලෑන් කරපු ට්‍රිප් එක. මේ හොටල් එකත් කලින් බුක් කරලා තිබ්බේ. කලින් කපල්ස් වලට රූම් බුක් කරලා තිබ්බේ. ඉතින් එතන ෆැමිලි කෙනෙක්ගේ ඉතින් එතන අම්මලා තාත්තලාත් ඉන්නවා. ඉතින් අපි උයාගෙන කාපු නිසා යාලා තමයි උයන කියන වැඩ ටික ඔක්කොම කරේ. මාත් ඊට පස්සේ බබාට කෑම එක මං හදාගෙන ආවෙද්දිම මොකද දවල්ට හොටල් එකට ආව ගමන්ම මං ඉතින් එයාට කෑම එක කැව්වා. මරුදානි විරයල්ලේ අරිපෝඩි දීපාලේ මරුදානි විරයල්ලේ අරිපෝඩි දීපාලේ ආගායම් මන්මේද සායද நிஜமான காதல் தான் நிலையான பாடல் தான் அதனோ செய்யினாலும் நோயாது සතුටුද යුලි තාත්තා ඉන්නවද? ඒ වගේ ලස්සන තවනේ හලෝ යුලි සෙල්ල බාගනවද ඈ ඔව් යුලි. යුලි ඔව්. සමනල් සිහිනය විපුනා සමනල් සිහිනය විපුනා හවස් වෙන කලින් අපි බීච් එකට ආවා. මොකද ලොකු වෙලාවක් අපිට බීච් එකේ ඉන්න බෑ. මොකද මම මේවට කවන්නත් ඕනේ බීච් එකට ගියා කියලා. මට නම් බීච් එකට බහින්න ඕනේ නැහැ. මොකද මෙයා හුරු වෙලා ඉන්නේ මටම නිසා මෙයා හිටියේ මාත් එක්කම තමයි. ඒ නිසා රැල්ල විතරයි පා ගන්න. හොටල් එකට ඇවිල්ලා හොඳ වොෂ් එකක් දාගෙන බබාටත් කාලා අපි දැන් මේ යන්නේ පොඩි පාටි එකකට සූදානම් වෙන්න. ඔයාලා දන්නවා ඇති කාලයකට සැර යන මේ යාළුවෝ ටික හම්බෙන්නේ. පහුව තවදම නැගිටලා අපි දැන් යන්න හදන්න මෙහෙ 9 වෙද්දි පිටත් වෙන්න ඕනේ. බබාට ඉස්සෙල්ලම කෑම කැව්වා. දැන් දෝනි අප්පච්චි ලෑස්ති වෙලා ඉවරයි. තාත්තා හරි. මමත් ලෑස්ති වෙලා ඉවරයි. මෙන්න මේ ගහම ගැන කට්ටිය අහලා තිබ්බා. මේක තිලක වර්ධන එකෙන් ගත්තේ. මේක ගොඩාක් කොටයි ළමයි. ඇත්තමයි මට ඇන්තර පස්සේ හිතුණා අපරාධ මං ඇන්දේ කියලා. මොකද මේක ඒ තරම් ගොඩක් කොටයි. අර ට්‍රෙන්ඩ් එකට යන නිසා තමයි ෆ්‍රොක් එක ගත්තේ. ගොඩාක් කාලයක් යනවා ඒක අරගෙන අදින්නම බැරි වුණා. ඒසේ මං අද හිතුවා මේක අද දවසට තමයි හරියන්නේ කියලා. ඇන්දි හැමෝම දැන් බඩු ඔක්කොම ලෑස්ති කරගන්නවා. යුලි මොකක්ද ඔය ඈ තාත්තේ කාරේ යුලි ඒ තාත්තගේ කාර් එක ඈ මේ පැත්ත හරිම ලස්සනයි අප්පා. බගමූණ පැත්තට යද්දි තව ඒ ලස්සන වැඩි වෙනවා. මට නම් ඒ පැත්ත ගිහින් අතර වෙලා ඉන්න හිතුණා. ඒ තරම් හරි ලස්සනයි. හවස් වෙලානේ අපි ගියේ. ඒ නිසා මාර ලස්සනයි අප්පා. මේ යන්නේ නාගදීප වැව මම හිතන්නේ. මේකට කියන්නේ නාගදීප වැව මම දන්නේ. මට ලොකේෂන් එක පෙන්නුනේ එහෙම. අපි දැන් යන්නේ මෙතන තියෙනවා පල්ලෙහා පොඩි ඇලක්. ඒ ඇලේ නාන්න. ඒ ඇලේ වතුර මාරම කුල්. वाटर तो नहीं कर ला रहा है
ඊ හැමෝම අර ඇලගාව බස්සලක් යාලට කන්න කියලා අපි ආවා ෆොටෝ ගන්න. ही जिया मैं खुद को जो यूं दे दिया है तेरी वफा ने මේ තියෙන්නේ මං අර කියපු ඇල. මේකෙන් තමයි අපි කටියම නෑවේ. මෙතන තමයි කෑම ගෙනාවු කෑම අපි කෑවේ. මම දැන් බබාට කවනවා ඒත් දවල්ට. අපිත් මෙතනින් කාලා අපි මෙතනින් හොද වොෂ් එකක් දාගත්තා. මාඩම කූල් අප වතුර තව ටිකක් බහැලා ඉන්න හිතුණා. හැබැයි අපිට වෙලාමදී අපි ආයෙ යන්නත් ඕනේ. අපිට යන ගමන් අලි හම්බෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම ඔයාලට කියපු අර බකමූණේ හරියෙන් යද්දි ගැමි පරිසරයක් වගේ ලස්සනට පේන පැත්ත. හරිව ලස්සනයි අප්පා. ඊට පස්සේ කොහොම හරි අපි ඔන්න දැන් බකමූණ හරියට ආවා. දැන් බඩගිනි වෙලා ඉන්නේ. ඊට පස්සේ හිතුවා අපි කඩේකින් අතර කරලා රැට කෑම අරගෙනම යනවා කියලා. මම ඒ වෙද්දි අම්මටත් කෝල් කරලා ඉවරයි කෑම උයන්නේ කියලා කරන්න දෙයක් නැහැ. අපි දැන් යමු කොට්ටුවක් කාලා ඉවර වෙලා දැන් ගෙදර යන්න තමයි පටන්. මේක පුංචි කඩයක්. කඩවල් තිබ්බේ නැහැ අපිට එන මග. හරි. ඊට පස්සේ යාලා අපිට කිව්වා ඉස්සරහට අලි හැම හම්බෙයි පරිස්සමින් පාර බලාගෙන යන්න කියලා. ඇත්තටම මේ වගේම හම්බුනා. හරි. ඉතින් අපි ගෙදර පරිස්සමට ආවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන vlog එකක් අරගෙන එන්න.